එන්න හදමු ඕට්ස් වලින් වඩේ. ඔය තියෙන ඕන දේවල් අලයි බතලයි මම දෙකම තඹව ඔයාලට මේකට අල විතරක් ගන්න පුළුවන්. සුදු ලූණු, කරපිංචා, අමු මිරිස්, කෑලි මිරිස් නෑ මෙතන කෑලි මිරිස් දා ගන්න ඕනේ. ඔය තියෙන ඕට්ස් ටික මම ඒක බ්ලෙන්ඩර් එකට දාලා පිටි වගේ වෙන්න කුඩු කරගෙන තියෙන්නේ. ඉතින් ඒ ටික මම ওই විදිහට දැන් කලවම් කරගන්න යන්නේ ඔක්කොම දාලා. හොඳට ඔය විදිහට පේස්ට් එකක් එන්න කලවම් කරගන්න. ඔක්කොම දාන්න ඔක්කොම ටික දාලා අර සාමාන්‍ය වඩේ හදනවා වගේම තමයි. ඉතින් හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මම ඒකටම ලුණු එකතු කරගත්තා. ලුණුත් එකතු කරගෙන ඔය විදිහට කලවම් කරගන්න. හොඳට අනා ගන්න තියෙන්නේ. හොඳට අනා ගන්න. අර ටික ඔක්කොම කලවම් වෙනවනම් මේ තෙත ගතිය මදි නම් වතුර පොඩ දාලා වතුර පොඩ්ඩක් එකතු කරගන්න. පොඩ දාන්න. ඔයාලට මේකට සැර වෙන්න කොච්චි දාන්න පුළුවන්. ඔයාලගේ අර සැර ගතිය එන්න. ඔය තියෙන්නේ අපි හදාගත්ත ඕට්ස් වලින් හදාගත්ත ඕට්ස් මිශ්‍රණය. මේකට ඔයාලට අර මං කියන්නේ සැර ඔයාලගේ කටට රස වෙන්න හදාගන්න හරිම රසයි මේක. ඔය තියෙන්නේ හදාගත්ත එක තෙත ගතිය එනවා අර අල දාපුවාම. ඔයාලට මදි වගේ නම් වතුර පොඩ්ඩක් එකතු කරන්න. මමත් වතුර පොඩ්ඩක් එකතු කරත්තා. මොකද අර පාන් පිටි වගේ නෙවෙයි හින්දා. ඉතින් මේ විදිහට හදාගන්න. දැන් ගොඩක් අය කන්න කැමති නෑනේ ඕට්ස් අර කිරිත් එක්ක එහෙම මේ විදිහට හදාගත්තාම කන්න පුළුවන්. මේ තියෙන්නේ හොඳට සුදු ලුණු ටිකක් එහෙම වැඩිපුර දාලා හදාගත්තාම ඔය තියෙන්නේ මං හදාගත්ත ඕට්ස් වලින් හදාගත්ත වඩේ ටික මේ ඔය විදිහට හදාගන්න. ඔයාලට අනිත් විදිහටත් හදාගන්න පුළුවන්. ඉතින් මං හැදුවේ මේ විදිහට. ඔය තියෙන්නේ මං බැදගත්තාම ඉතින් හදලා බලන්න. thank you බලනවට. ඔන්න තියෙන ඕට්ස් වඩේ